අම්මගෙන් අහගෙන හදන කෑම ಜಾති part 1. අද අපි හදන්න යන්නේ මුකුළු. හරි ඒ මුකුළු නෙවෙයි මේ කන මුකුළු. මුලින්ම මේකට ඕන කරනවා පාම්පිටි ග්‍රෑම් 500ක්, ඒ වගේම සිහින් වගාගත් පොල්, ඒත් එක්කම ලුණු ස්වල්පයක් සහ සීනි ග්‍රෑම් 250ක්. ඊට පස්සේ අර සිහින් වගාගත් පොල් ටික මේ පාම්පිටියකට හිමීට මිශ්‍ර කරන්න ඕනේ. මේකට පාවිච්චි කරන පොල් ගෙඩිය ගොඩක් වේලිච්ච පොල් ගෙඩියක් ගන්න එපා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරන්න. අනේ මට ලුණු එකතු කරන වීඩියෝ කෑල්ල දාන්න අමතක වෙලානේ. ලුණු ටිකකුත් දාගන්න හොඳේ. ඊට පස්සේ වතුර පොඩ දාන ගමන් මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට අර සීනි ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට අරගෙන මේක නිකන් පෙති 4ක් එහෙමත් නැත්නම් පෙති 6ක් හිටින විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික රත් වෙනවත් එක්කම අපි අර හදාගත්තු මුකුළු ටික එකතු කරන්න. මේ වගේ ලස්සන පාටක් වෙනකන් බෙදගන්න. හැබැයි අඩු ගින්දරේ තමයි බෙදගන්න ඕනේ. බලන්නකෝ ඉතින් අනේ මේ මුකුළු වල ලස්සන. එහෙනම් ඔයත් හදලා බලන්න මුකුළු.